හෙළ සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන පුවත අසත්‍ය බව ඒ මහත්මියගේ පවුලේ ඥාතීන් පැවසීය. කෙසේ වෙතත් මේ වන විට ඇය අති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. මේ වන විට ඇය සුවතට පත්වෙමින් සිටින බවද පවුලේ ඥාතීන් වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් විවිධ පුවත්පත්වල අද දින සඳහන් වූයේ ඇයගේ රෝගය උත්සන්න වී ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි. මේ කාරණා සම්බන්ධව ඇයගේ පුතකු වන අෂාන් ෆොන්සේකා ඔහුගේ මුහුණු පොතට මෙවැනි සටහනක් එක් කර තිබුණා. සියලු දෙනාගේ ආශිර්වාදයෙන් නැන්ද මේ වෙද්දී ඉතාමත් හොඳින් සුව වෙමින් පවතිනවා. සියලුම දෙනාගෙන් මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා අසත්‍ය තොරතුරු වාර්තා කරන්න ප්‍රචාරය කරන්න එපා. ඇය ගැන තොරතුරු දැනගන්න අවශ්‍ය නම් පවුලේ කෙනෙකුව සම්බන්ධ කරගන්න. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.